උත්පත්ති කතාව පළවෙන පරිච්ඡේදය මැවීම පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ එළිය වේවායි කීසේක. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. සවස විය. උදය විය. ඒ එක දවසක්ය. දෙවියන් වහන්සේ ජල මැදෙහි අවකාශයක් වේවා. එය කර්ණ කොටගෙන ජලය ජලයෙන් වෙන් වේවායි කීසේක. දෙවියන් වහන්සේ අවකාශයේ සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන් කළසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ අවකාශයට අහසේ කියා නම් තැබූසේක. සවස විය. උදය විය. ඒ දෙවෙනි දවසක්ය. දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා. වියලි බිම පෙනේවායි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ වියලි බිමට පොළොවය කියාද රැස් වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන් වහන්සේ පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ වර්ග ලෙස පලදරන බීජ සහිත පල වෘක්ෂද පොළොව පිට හටගන්වාවායි කීසේක. ඒ එසේ විය. තෘණද ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ වර්ග ලෙස බීජ සහිත පලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. සවස විය. උදය විය. ඒ තුන්වෙනි දවසක්ය. දෙවියන් වහන්සේ රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලෙහි ආලෝකයෝ වෙත්වා. ඒවා ලකුණු පිණිසද ඍතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා. පොළවට එළිය දීමට ඒවා අහස්තලෙහි ආලෝකයන් පිණිස වෙත්වායි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක. වඩා මහත් ආලෝකය දිවා භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. කුඩා ආලෝකය රාත්‍රී භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක. පොළවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත් අන්ධකාරයෙන් එළිය වෙන් කරන පිණිසත් දෙවියන් වහන්සේ ඒවා අහස්තලයෙහි තැබූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. සවස විය. උදය විය. ඒ සතරවෙනි දවසක්ය. දෙවියන් වහන්සේ ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝ කොට හටගන්වාවා. පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසර කෙරෙත්වායි කීසේක. තවද දෙවියන් වහන්සේ ඊතා මහත් ජලචර සත්වයන්ද ඒ වර්ග ලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තා වූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කොට තොපි සපලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්. පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වායි කීසේක. සවස විය. උදය විය. ඒ පස්වෙනි දවසක්ය. දෙවියන් වහන්සේ පොළොව වනාහි ඒ වර්ග ලෙස තිරිසනුන්ද හටගා යන ජාතීන්ද පොළොවේ මුර්ගයන්ද යන ජීවමාන සත්වයන් ඒ වර්ග ලෙස හටගන්වාවායි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ ඒ වර්ග ලෙස පොළොවේ මුර්ගයන්ද ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ වර්ග ලෙස භූමියෙහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදන්හ. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වායි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක.
දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේ නුඹලා බෝ වී වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කර ගනිව්. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව් යයි කීසේක. තවද දෙවියන් වහන්සේ බලව මුළු පොළොව තලෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි. එය නුඹලාට ආහාර පිණිස වන්නේය. පොළවේ සියලු මුර්ගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක. බලව ඒ ඊතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය. ඒ සවවෙනි දවසක්ය. මෙසේ අහසත් පොළවත් එහි මුළු සේනාවත් මවා නිමවන ලද්දේය.